අයිබෝවන් අද අපි බලමු තර්මිස්ට ගැන මේක ගොඩක් පරිපතවල දකින්න ලැබෙන පාංගයක් උදාහරණයක් ලෙසගත්තොත් බොයිලේරු පව සප්ලයි හීට්සිං සඳහා යොදන පෑන් වලට වගේ වැඩි උෂ්ණත්වයකදී පෑන් එකේ ස්පීඩ් එක වැඩි වෙන්නත් අඩු උෂ්ණත්වයකදී පෑන් එකේ ස්පීඩ් එක අඩු වෙන්න. ඒ වගේම කියන්න ඕන තර්මිස්ටර් වල වර්ග දෙකක් තියෙනවා දැනට NTC සහ PTC කියලා. NTC කියන්නේ නෙගටිව් තර්මිස්ටර් එකක්. PTC කියන්නේ පොසිටිව් තර්මිස්ටර් එකක්. අපි බලමු මල්ටිමීටරය මගින් පරීක්ෂා කරලා එතකොට ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ වගේම කියන්න ඕන තර්මිස්ටර් කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධක ගණයට තමයි අයත් වෙන්නේ. මේක උෂ්ණත්වයට තමයි සංවේදී. ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන් මල්ටිමීටරේ ඕම් 200 පරාසයට දාලා තියෙනවා. පාංගර උෂ්ණත්වයේදී ඕම් 23.5ක් දැනට පෙන්නනවා. අපි බලමු මේකට උෂ්ණත්වයක් ලබා දීලා කොහොමද කියලා. ඔයගොල්ලන්ට වෙන්නේ නැති ස්ත්‍රී ගේම් ඕම්සගේ අඩු වුණා. මා සතුව තවත් NTC එකක් පමණයි තියෙන්නේ. PTC එකේ වෙන්නේ මේකේ අනිත් පැත්ත. මේකට උෂ්ණත්වය ලබා දීමේදී කාමර උෂ්ණත්වයේ තිබෙන ඕම්සගේට වඩා ඉහළ ඕම්සගයක් ගන්නවා. එපමණයි මට ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න අවශ්‍ය වෙලා තිබුණේ. මේ වගේ වීඩියෝස් වලට කැමති අය DK Electronic සබස්ක්‍රයිබ් කරන්න.